Hello PlayStation 4 Slim version console එකක් මේක අපි දැන් repair එකට ගලවලා තියෙන්නේ repair එකට ගන්න කලින් video clip එක miss වෙලා තියෙනවා මේකේ එතකොට issue එක තිබුණේ දැන් තියෙන issue එක තමයි power on කරද්දි මේක blue light එක indicate කරනවා නැවත turn off වෙනවා beep එකත් එක්ක කොහොමදවත් මේක display කරන්නේ නැහැ මොකුත් TV එකේ power එක off වෙනවා නමුත් customer අපිට කිව්වා මේකේ කලින් ටික දවසකට කලින් repair කරාලු turn off වෙන ප්‍රශ්නයක් සමහර වෙලාවකට ඊට පස්සේ තමයිලු මේ විදිහට මේක on කරගන්න බැරි තත්යකට ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට පේන්නේ මේ වීඩියෝ එකේ දැන් අපි මේක ගලවද්දී අඩුපාඩු කීපයක් මේකේ තිබුණා. මේ තියෙන්නේ මේකේ ඇන්ටනා කේබල් එක ඩැමේජ් වෙලායි තියෙන්නේ. පාස් වෙලා තියෙනවා කියන්නේ ඩැමේජ් වෙලා ඒවා අපි අන්තිමට මේක හැදුවා ඔක්කොම. මෙතන ඔයාලට පේනවා මේකේ මේ flex cable තහඩුවක් දාලා තහඩුව උඩින් දාලා ෆ්ලෙක්ස් කේබල් යටින් දාලා හිර කරලා එන දාලා තියෙන්නේ. එහෙම ඔරිජිනල් එන්නේ නැහැ. අපි මේක අපි කීයටත් මේ විදිහට හයි කරන්නේ නැහැ. මේක කලින් හදලා තියෙන තැනකින් මේ විදිහට තමයි ෆික්ස් කරලා දීලා තියෙන්නේ. මේකේ තියෙන්නේ දැන් අපි අර හීට් සින්ක් එක වගේ තියෙන තහඩු ප්ලේට් එක ඉවත් කරලා තියෙන්නේ. ඔයාලට මේකේ මේ සුදු පාට අලු පාට වගේ පේන්නේ හීට් සින්ක් පැඩ්ස්. මේවා තියෙන්නේ චිප් එකේ තියෙන හීට් එක මේ පෑඩ් එක හරහා තමයි අර තහඩුවට උරන්නේ. චිප් එකේ තියෙන හීට් එක අඩු කරගන්න තමයි එහෙම කරන්නේ. එතකොට මෙතෙන්ට මේ ඔරිජිනල් ඒවා නෙමෙයි තියෙන්නේ කොහොමද දාපු ඒවා තියෙන රීප්ලේස් කරලා මේ දාලා තියෙන එකත් ගොඩක් ඝනකම අඩු එකක් තමයි දාලා තියෙන්නේ. එතකොට හරියට අර තහඩුවත් එක්ක මේක සම්බන්ධ වෙන්නේ නැහැ. කාර්යයක් සිද්ධ වෙන්නේ නැහැ හරියට හීට් එක උරන එක. ඔයාලට මේකේ තව පේනවා මේ දෙපැත්තේ වොෂර් දාලා තියෙන ස්ක්‍රූ එක තද කරලා තියෙන වොෂර් දෙක දාලා දෙපැත්තට APU එක ගොඩක් තද කරලා තියෙන්නේ. මේ විදිහට මම දැකලා තියෙනවා YouTube වල එහෙම තියෙනවා මේ එහෙම කරාම හරියනවා කියලා ඕෆ් වෙන ප්‍රශ්න. එහෙම අටවල තමයි මේක කලින් සැරේ කස්ටමර්ට හදලා දීලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ APU එකට දාලා තද කරලා තිබිච්ච වොෂර්. මේ වගේ වොෂර් හතරක් දෙපැත්තටම තිබුණා දෙක. මේවා ඔරිජිනල් මෙහෙම එන්නේ නැහැ වොෂර් දාලා මෙහෙම. මේක මේ කොහෙන් හරි දාලා දීපු එකක් ඔරිජිනල් එන්නේ නැහැ කොහෙත්ම මේකේ. අපි මේක කොහොම හරි හදලා දුන්නා කස්ටමර්ට මේ PS4 එක ඔරිජිනල් තත්ත්වෙටම අරගෙන දුන්නා. කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න දැන් ගොඩක් දවස් වෙනවා කස්ටමර් අරන් ගිහිල්ලා. වීඩියෝ එක අපි ක්‍රියේට් කරනකොට මේකේ ඇත්තටම මේන් බෝඩ් එකේ මොකුත්ම ගැටලුවක් තිබුණේ නැහැ. මේන් බෝඩ් එකේ කියලා අර APU එක ඕනට වැඩිය තද කරලා එහෙම කියලා තමයි හදලා දීලා තියෙන්නේ. APU එක අවුල් කියලා. වොෂර් දාලා තමයි හදලා තියෙන්නේ. ඇත්තටම මේකේ තිබුණේ පවර් සප්ලයි එක ඉෂුව එකක්. පවර් සප්ලයි ඉෂුව එකක් ඉඳන් තමයි කලින් සමහර වෙලාවකට ඔෆ් වෙන ප්‍රශ්නයක් තිබිලා ඊට පස්සේ ඔන් කරගන්න බැරි තත්යකට ඇවිල්ලා තියෙන්නේ. මේකේ හරියට මේකේ තියෙන ගැටලුව හොයාගන්න බැරි කමට තමයි මේ විදිහට අර YouTube බලලා හරිය මෙහෙන් හොයලා වොෂර් දාලා තද කරලා අටවලා දීලා තියෙන්නේ. දැන් ඔයාලට පේන්නේ අපි මේකේ මේන් බෝඩ් එකේ අර වොෂර් දාලා නම් චේන්ජ් කරලා තිබිච්ච ඒවා නිවැරදිව සකස් කරලා ඇන්ටනා කේබල් හරි විදිහට ඔරිජිනල් එන විදිහට අපි මේකේ සකස් කරලා තියෙන වීඩියෝ එකක් ඔයාලට පේන්නේ. මෙතන පේනවා අර කැඩලා තිබිච්ච ඇන්ටනා කේබල් එක අපි දැන් නැවත පාස් කරලා තියෙන්නේ. පවර් සප්ලයි එකත් අපි හදලා තියෙන්නේ. මේ තියෙන වොෂර් අපි ඉවත් කරා අර දාලා තිබිච්ච විදිහට දාලා නැහැ. මේ තියෙන අපි දැන් මේක සම්පූර්ණයෙන්ම හදලා අවසන් කරලා තියෙන්නේ. පවර් එක දැන් ඔන් වෙනවා. සාමාන්‍ය විදිහට මේක වැඩ කරනවා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඇතුලේ පාර්ට්ස් අරමනම් සියලු දේවල් අපි ඔරිජිනල් එන පිළිවෙලට සකස් කරලා තියෙනවා. මොකුත් මොඩිෆයි කරලා නැහැ. අර වොෂර් දාලා එහෙම මොකුත් කරලා නැහැ. මේකේ ඇත්තටම තිබුණේ පවර් සප්ලයි එකේ ගැටලුවක් විතරයි. මේන් බෝඩ් එකේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මේන් බෝඩ් එකේ කියලා හිතලා තමයි අර විදිහට මොඩිෆයි කරලා වොෂර් දාලා හිර කරලා එහෙම හදලා තියෙන්නේ. ඒක සාර්ථක වෙලා නැහැ. පස්සේ තමයි අපිට මේක repair කරන්න අරන් ආවේ කස්ටමර්. ඉෂාර කම්පියුටර් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික් අපේ Facebook page එක follow කරලා තියාගන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඔයාලගේ PlayStation මේ විදිහට repair කරගන්න ඕන නම් original විදිහට repair කරගන්න ඕන අය අපිව contact කරගන්න. phone number එක ඔයාලට Facebook page එකෙන් ලබා ගන්න පුළුවන්. බැරි අය Facebook page එකට message එකක් දාන්න අපි contact number එක එවනවා.
මේකේ දැන් මොකුත් අටවල නැහැ මේ කන්සෝල් එක ඔරිජිනල් තත්ත්වයට අපි අරන් තියෙන්නේ. කූරියර් සර්විස් එකෙන් එවලා ඔයාලට රිපෙයාර් කරගන්න පුළුවන් දුර කස්ටමර් කෙනෙක් නම් ඒකෙදි වෙන්නේ ඔයාලා අපිට බොක්ස් එකකට වගේ දාලා පාර්සල් කරලා එවන්න ඕනේ මේක ඩැමේජ් වෙන්නේ නැති විදිහට කූරියර් එක හරහා කූරියර් charge එක ඔයාලට පේ කරන්න සිද්ධ වෙනවා අපි මේක රිපෙයාර් කරාට පස්සේ ඔයාලට කොහොමවත් WhatsApp එකට හරි Facebook page එකට හරි පාසු විදියකට වීඩියෝ ක්ලිප් එකක් එවනවා අනිවාර්යෙන් ඔයාලට චෙක් කරගන්න අපේ charge එක ඔයාලට බැංක් එකට ඩිපොසිට් කරන්න පුළුවන් ඊට පස්සේ අපි මේක නැවත ඔයාලා එවපු විදිහට එවපු බොක්ස් එකටම දාලා පාර්සල් කරලා ටේප් කරලා ඔයාලට කූරියර් එකේ හරහා ඔයාලට ලැබෙන්න සලස්වනවා. ඒ ගැන වැඩි විස්තර තොරතුරු දැනගන්න අපිව contact කරගන්න කෝල් කරන්න. PlayStation console වගේම controllers අපි repair කරනවා. controllers original official controllers විතරයි duplicate copy console controllers අපි repair කරන්න බාරගන්නේ නැහැ. අපේ තව වැඩි විස්තර සර්විස් ගැන වැඩි තොරතුරු දැනගන්න ඕන අපේ සර්විස් ගැන දැනගන්න ඕන අය Facebook page එකේ බලන්න සර්ච් කරලා බලන්න ඉෂාර computer and electronic Facebook page එකේ නම